අයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් අද අපිත් එක්ක ඉන්නවා මිස්ටර් ප්‍රසාද්. අපිත් එක්ක 2017 ඉන්න කස්ටමර් කෙනෙක්. ඉතින් අපි එතනගම අහලා දැනගමු ස්ටර්ලින් වොරන්ටි එක කියන්නේ මොකක්ද? සර් කොහොමද ඒක ගැන දැනගත්තේ සහ ස්ටර්ලින් ආෆ්ටර් කෙයාර් සර්විස් එක ගැන සර්ට හිතෙන්නේ මොනවාද? මම 2017 දී වාහනේ ගන්නකොට මම බැලුවා මොනවාද වාහනයක් ගද්දී බලන්න ඕන රික්වයර්මන්ට්ස් මොනවාද කියන එක. ඒකදී මම බැලුවා වොරන්ටියක් එක්ක වාහනයක් ගන්න එක හොඳයි කියන මතය මගේ තිබුණ නිසා මම ඒ දවස්වල බලද්දි මට ස්ටර්ලින් වොරන්ටි එක ගැන ලොකු අදහසක් තිබුණා. ඒ අනුව මම ස්ටර්ලින් වොරන්ටියක් එක්ක නවතම වාහනයක් මිලදී ගන්න යෝජනා කරා. හරි. ඉතින් හිතනවා ඔයාලට පැහැදිලි වෙන්න ඇති ස්ටර්ලින් වොරන්ටි එක ගැන එතුමාගේ තියෙන අදහස. ඉතින් මිස්ටර් ප්‍රසාද් ස්ටර්ලින් ආෆ්ටර් කෙයාර් සර්විස් එක ගැන ඔබතුමා මොනවද හිතන්නේ? ඇත්තටම මට දැනෙනවා මෙතන ඉන්න සේවක මණ්ඩලය ඇත්තටම කාර්යක්ෂම සේවක මණ්ඩලයක් සහ ප්‍රොෆෙෂනල් ස්ටාෆ්යක් ස්ටර්ලින් එකේ ඉන්නවා මෙතන. මම මොකද දිගටම සර්විස් එක කරගන්න ආවේ ස්ටර්ලින් එකට. ඒ අතර එහි නිලධාරී මඩුල්ල මිස්ටර් තාරක ලොකු සහයෝගයක් අපිට ලබා දුන්නා. ඒ ගැන අපිට හරි පැහැදීමක් තියෙනවා. ඉතින් මගේ වාහනේ සර්විස් කිරීම සඳහා මම ස්ටර්ලින් ආයතනයට තමයි පැමිණෙන්නේ. ඉතින් මං හිතනවා ඔයාලට පැහැදිලි ස්ටර්ලින් වොරන්ටි එක සහ සර්විස් එක කොහොමද වෙන්නේ කියලා. ඒත් එක්කම මිස්ටර් ප්‍රසාද් ඔබතුමා ස්ටර්ලින් සර්විස් එක ආෆ්ටර් කෙයාර් සර්විස් එක තව කෙනෙක්ට රෙකමන්ඩ් කරනවාද? ඇත්තටම ඔව් මම දැනටත් මගේ සමීපයන්ට මගේ මිත්‍රාදීන්ට ස්ටර්ලින් ආයතනය මම රෙකමන්ඩ් කරලා තියෙනවා. ඒ අය දැනටත් පැමිණෙනවා. ඒගොල්ලොත් මේ ආයතනය ගැන ගොඩක් සතුටුයි. සර්විස් එක ගැන හරි පැහැදීමක් තියෙනවා. මම ආරාධනා කරන ඔයාලටත් ඇවිල්ලා ස්ටර්ලින් ආයතනයේ මේ වෙනස අත්විඳින්න කියලා